හරි අයිබෝවන් ඊමනි පෝටල් YouTube චැනල් එකට ඔයාලා පිළිගන්නවායිත් ඉතින් අද මම කතා කරන්න යන්නේ මම හදපු බ්ලොග් එකක් කොහොමද මේ ස්ටැට් කියන ටැබ් එක ගැන. ඉතින් මෙතනින් අපි බලාගන්නේ බ්ලොග් එකට කොච්චර ට්‍රැෆික් එකක් එනවද, ඒ වගේම ඔයාලගේ මොන වගේ රටවල් වලින්ද මේ බ්ලොග් ට්‍රැෆික් එක ඇවිල්ලා තියෙන්නේ, අන්න ඒ වගේ විස්තර මේක අවශ්‍ය වෙනවා. යාලා ඉස්සරහට ආටිකල් දාද්දී මොන වගේ කන්ටෙන්ට්ද ඉස්සරහට පබ්ලිෂ් කරන්න ඕන කියන එක බලා ගන්න එන්න මේ ස්ටැට් කියන එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. එන්න මේ මගේ බ්ලොග් එකක් diagri.net කියන එක. එතෙන්ට ගියාම ඔන්න all time views බලා ගන්න පුළුවන් 1,41,024ක් තියෙනවා. අද ඇවිල්ලා තියෙනවා 116ක්. ඒතකොට ඊයේ ඇවිල්ලා තියෙනවා 146ක්. මේ මාසෙට තියෙනවා 2604ක්. ඒතකොට ගිය මාසේ ඇවිල්ලා තියෙනවා 5075ක් කට්ටිය මේ බ්ලොග් එක බලලා තියෙනවා. හරි. මේක AdSense මොනටයිස් වෙච්ච බ්ලොග් එකක්. ඉතින් මෙතන know about this blog ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ නම් now දාලා තියෙන්නේ. අපි බලමු 30 days වලට මොකක්ද කියලා. ඉතින් ෆිල්ටර් කරගෙන ඔන්න traffic source එක පෙන්න google.com වලින් ඇවිල්ලා Bing එකෙන් ඇවිල්ලා ChatGPT වලින් ඇවිල්ලා DuckDuckGo කියන search engine එකකින් ඇවිල්ලා Facebook එකකිනුත් Cloud AI එකකිනුත් මේකට traffic එක ඇවිල්ලා තියෙනවා. තව මෝ ගහලා ඔයාලට ආපු traffic source බලා ගන්න පුළුවන්. Yahoo search එකෙන් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ web link එකෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට LinkedIn එකෙන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ entries ආපු URL ටික බලා ගන්න පුළුවන්. ඔන්න ඔයාලට එතනින් page used by browsers. ඒ කියන්නේ මේ කට්ටිය පාවිච්චි කරපු browsers මොනවද? මේ සම්පූර්ණ traffic එකෙන් මෙතන percentage එක බලන්නත් පුළුවන්. එතකොට අපි මේක blog එක කොහොමද දැන් Chrome එකේ හරියට view වෙනවද කියලා check කරගන්න. මේ දැන් 126ක් Firefox එකෙන් බලනවා. එතකොට ඔයාලගේ blog එක Firefox browser එකෙන් open කරලා හරියට view වෙනවද, මොනවා හරි theme එකේ ගැටලුවක් තියද ඒ ටික check කරගන්න පුළුවන්. හරි. තව ටිකක් පහළට ගියාම ඔන්න operating systems Macintosh Windows ඒ ටික බලා ගන්න පුළුවන්. තව පොඩ්ඩක් පහළට ගියාම විනාඩියක් දෙන්න. ඔන්න තව පොඩ්ඩක් පහළට ගියාම ආට බලා ගන්න පුළුවන් මේ traffic ආපු countries. මේ traffic එක ආපු countries මේ විදිහට තියෙනවා. ජර්මනි වලින් බලලා තියෙනවා. මේ K කියන්නේ 1000ක් කියන එක. මේ 1.44 කියන එක 1000න් ගුණ කරාම ඔයාලට ඇත්තම actual traffic එක බලා ගන්න පුළුවන්. හොංකොං වලින් 113ක් බලලා තියෙනවා. මම මේ බලන්නේ මෙතන දවස් 30කට. අපි මෙතන all time දැම්මොත් මෙන්න මේ විස්තර ටික graph එක සේරම වෙනස් වෙනවා. අපි එතකොට ගිහිල්ලා බලමු මේ country traffic එක ගත්තොත් ලංකාවෙන් 40000ක් විතර බලලා තියෙනවා. United States වලින් 29600ක් විතර. ජර්මනි වලින් 8000ක් විතර. ඒ ප්‍රමාණයක් බලලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි ආයි back යමු. back ගිහිල්ලා more about this blog මම මේ විස්තර ටික බැලුවේ. මෙතන දැන් පෙන්නනවා followers ලා 0යි 85 post තියෙනවා. ඒකට 17 comments ඇවිල්ලා කියලා උඩින්ම. ඉතින් තාම මෙතන මේ traffic එකට අදාළව දැන් within 24 hours දැම්මොත් ඒ 24 hours ඇතුලේ බලලා තියෙන latest post එකට කොච්චර traffic එකක් ඇවිල්ලා තියෙද, මේ blog එකට කොච්චර traffic එකක් ඇවිල්ලා තියෙද. ඊට පස්සේ මෙන්න මේ post බලපු ඒවා 9 දෙනෙක් බලලා තියෙනවා. මෙන්න මේ how to start broiler chicken farm in Sri Lanka කියන එක. ඒකට Indo vertical farms කියන එක දෙන්නෙක් බලලා තියෙනවා. ඊට පස්සේ pages විදිහට ගත්තොත් 3 දෙනෙක් එහෙම බලලා තියෙනවා. මේකේ තව විශේෂ දෙයක් තියෙනවා. මෙතන පොඩි එකක් තියෙනවා manage tracking your own page views කියලා. හරිද? ඒක අපි ක්ලික් කරලා බලමු. මෙතන don't track my views for this blog දැම්මම ඔයාලා blog එක view කරන පාරයක් පාසා මෙයා දාගන්නවා ඒක
එක view එකක් කියලා. එහෙම නැතුව මෙයා ඔයාගේ views ගන්න නැතුව වෙන එළියෙන් එන views විතරක් ගන්න නම් මෙන්න මෙතන ටික් එක දාලා තියෙනවා. මම මේක ටික් කරලා නැහැ. මොකද මට අවශ්‍යතාවයක් තියෙනවා. මම view කරන ප්‍රමාණයත් මෙතෙන්ට බ්ලොග් එකේ ට්‍රැෆික් එකට ඒක පෙන්වුවට ගැටලුවක් නැහැ නිසා. ඒ විදිහට තමයි මෙන්න මේ stat කියන ටැබ් එකේ විස්තර ටික අපි ඊළඟට මේ AdSense කනෙක්ට් කරන දේවල් ඒ විස්තර ටික බලාගෙන යමු. මගේ තව බ්ලොග්ස් තියෙනවා. මම වෙන බ්ලොග් එකකට ගිහිල්ලා පෙන්නන්නම්. මේ තියෙන්නේ අර විදිහටම විස්තරේ. මෙතන 76 posts තියෙනවා. අද 72ක් බලලා තියෙනවා. ඊයේ 93ක් බලලා තියෙනවා. මේ මාසෙට 816ක් බලලා තියෙනවා. ඉතින් මේකේ එන ට්‍රැෆික් එක අඩුයි. මොකද මේක ලංකාව ටාගට් කරලා කරන බ්ලොග් එකක්. ඒකේ මොනටයිස් කරලත් නැහැ. මේක ජෙනරල් මම ඉන්ට්‍රස්ට් එකකට කරන බ්ලොග් එකක්. ඉතින් ඔයාලට ඔයාලගේ බ්ලොග් වලට ගිහලා මේ විදිහට කොච්චර ට්‍රැෆික් එකක් එනවද කියලා හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් තව වීඩියෝ එකකින් අපි හමු වෙමු බ්ලොගින් ගැනම ඉගෙන ගන්න. ඉතින් මේ බ්ලොගින් වල සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක මේක. ඉතින් අපි තව ඉස්සරහට කතා කරන කොහොමද ඇඩ් නෙට්වර්ක් එකට මේක කනෙක්ට් කරන්නේ විස්තර ගැන. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අනිවාර්යෙන් ඉස්සරහ වීඩියෝ ටිකත් බලන්න බලාපොරොත්තු වෙමින් ඉන්න.